Hi after long time ඔන්න ඉතින් මම පින්නවල යන ට්‍රිප් එක තමයි ඔයගලන්ට පෙන්නන්න යන්නේ. මේ මම පළවෙනි පාර නෙවෙයි පින්නවල ගියේ. හැබැයි මේ මගේ යාළුවොත් එක්ක මම තනියෙන් පින්නවල ගියේ පළවෙනි පාර. ඉතින් මගේ යාළුවා වත්සලක් අයින කෑගල්ලේ. ඉතින් මම එහෙ ගියා මුලින්ම. එහෙ ගියේ ගමන්ම බ්‍රෙක්ෆාස්ට් තමයි හම්බුනේ. ඉතින් මෙන්න මේවා තමයි බ්‍රෙක්ෆාස්ට් වලට තිබුණේ. ඇත්තටම කිව්වොත් මම තමයි ඔක්ලට් එක දැම්මේ. ඉතින් වත්සලක් ආපුවනේ ගොඩාක් වහන්සේලා රසම රස කෑවේ. පාන්දරේ වගේ තමයි යා කිව්වේ. මට නම් විශ්වාස නෑ. ඉතින් මට වත්සලක්කවයි මදුවයි හම්බුනේ අවුරුද්දකට පස්සේ නිසා මම ඒගොල්ලන්ට හැම පාරකම වගේ දෙනවා වගේ තෑග්ගක් ගත්තා. ඉතින් මට ඒක මතක් වෙලා මම මේ දඩිමිඩි කාලේ ඒ තෑග්ග තමයි මේ හොයන්නේ. මොකද මම කොළඹ ඉඳලා යනකොට ඔක්කොම බෑග් වල ඇතුළේ අස්සෝ බාන ගියේ. දැන් ඉතින් මම හොයනවා දාගෙන. වත්සලක් ඇවිල්ලා ඒක අස්සෙන් ඇද්දනවා ගණන් ගන්න එපා ඉතින්. ඉතින් මම ඒගොල්ලන්ට ගත්තේ ලස්සන මග් එකක්. ඒක හරි ලස්සන එක වීදුරු බඩේ පොයි ඔක්කොම තියෙන හරි ලස්සන එකක්. ඉතින් මම ඒක දැකලා මම ඒ දිනට එක වගේ දැකලා මම ওই බඩේ හොයලා බඩේ තෝගත්තා. දැන් ඉතින් අන්ටම් කරන්න යන්නේ ඕනේ. දැන් වත්සලක් අන්ටම් කරන අවස්ථාව ඕක බලපෑම් මොකද කරන්නේ කියලා. අපි දුන් දෙනවා. ඔන්න ඉතින් දැන් අපි පින්නවල යන්න හදන්නේ. ඉතින් පින්නවල අපි ගෙටුට්ටුක් එකේ වත්සලක් අය ගෙදර ඉඳලා වත්සලක්වත් එක්ක තව යාළු දෙන්නෙකුත් ඇවිල්ලා හිටියා. මෝල්ඩිව්ස් එක්කෙනෙකුයි නේපාල් එක්කෙනෙකුයි. ඉතින් ඒ දෙන්නව එක්කගෙන මම ගියා අපුත් වත්සලක් වලට ඩොලර් චේන්ජ් කරගන්න තිබුණා. ඉතින් මම ඒ දෙන්නවත් එක්කගෙන පින්නවලට ගියා for the first time alone. මම normal ticket එකයි ශ්‍රී ලංකන් ticket එකයි foreign ticket දෙකයි අරගෙන ඇතුළට ගියා. ඉතින් ඇතුළේ අපි ගිය ගමන් අපිට තිබ්බේ පළතුරු වට්ටි අරගෙන අලින්ට ෆීඩ් කරන්න. ඉතින් අර දෙන්නට පළතුරු වට්ටි දෙකක් අරන් දුන්නා. ඒක අරගෙන අපි ගියා අලින්ට ෆීඩ් කරන්න. මෙතන තමයි අලින්ට කන්න දෙන්න යන්න තියෙන තැන. ඉතින් මෙතන කන්න දෙන්න පළතුරු තියෙනවා. ඉතින් මම අර ෆොරින් දෙන්නට දෙකක් අරන් දුන්නා. ඉතින් ඒ දෙනාගේ නම් මම ඔයගොල්ලන්ට ඒගොල්ලෝම පෙන්නලා කියන්නම්. ඉතින් මෙතන ගොඩක් හිටියේ ෆොරිනර්ස්ලා. ඒගොල්ලන් නම් මාරම එක්සයිටඩ් අලින්ට කන්න දෙන එක, වීඩියෝ කරන එක, ෆොටෝ කරන එක. ඒ වගේ ඉතින් මටත් ඉතින් පොඩ්ඩක් විතර එක්සයිටඩ්. අපි මම ඊට කලින් ඇවිල්ලා එහෙම කළා තියෙන නිසා ගොඩක් බයයි මම. ඉතින් මෙන්න මේ වගේ එකේ තියෙන අඹ, කොමඩු, පයිනැපල්, බනානා වගේ පළතුරු තියෙන ඒගොල්ලෝ වට්ටිය දැක ගමන් ළඟට එනවා. ඉතින් ෆස්ට් ප්ලේස් ෆොටෝස් ගන්න එක තමයි. මොකද ඒගොල්ලන්ගේ යාළුවන්ට ඒගොල්ලන්ගේ නෑදෑයන්ට පෙන්නන්න බෑ. ඉතින් මෙතන හිටිය ආලියෝ ඔක්කොම ටිකක් ලොකුයි. එක්කෙනයි පොඩි එක්කෙනෙක්ට හිටියේ. උයි ඒගොල්ලන් හොඬවැල දෙනවා අපිට එයාලට කන්න ඕන නිසා. මේ තමයි මෙයාගේ නම තමයි ශීෂීද සුචීද කියලා කියන්නේ. මට අර නම මතක නෑ. එයා තමයි මෝල්ඩිව්ස් ඉඳලා ඉන්නේ. ඉතින් මේ මම මේ අලිය කැලුවේ ඒ හැම හරිම කොරෝසුයි. උයි එයාලා කැම දෙන්න නැත්තම් හොඬවැල ගන්නවා. කැම දෙනවනේ විතරේ හොඬවැල තියන් ඉන්නේ ඇත්තම. මෙතන චුට්ටක් චූටි පැටියෙක් හිටියා. එයා විතරයි පොඩි කෙනෙක් හිටියේ. තව ගොඩක් අය හිටියේ අනිත් පැත්තේ. මෙතන හිටියේ එයා විතරයි.
අපි ගිය දවසේ නම් ගොඩාක් ෆොරිනර්ස් ලිට ඉන්දියා වලින් රෂියන් වගේ ඒ වගේ ගොඩාක් හිටියා. එන ගොඩක් හිටියා. අලියෝ තනි කකුලෙන් ඉන්න අලියෙක් ඉන්නවා. මගේ යාළුවෙකුත් ඉන්නවා. හැමදෙස්සම තනි කකුලෙන්. අතරම කොහොමද මෙන්න මේ අලියා පස්නානවා. Why are you like that? Look. She should නානිකා යන්න නැති හින්දා. ඉතින් මෙයාලවද නානිකා යන්න නැති කතාවක් තමයි කිව්වේ. හැබැයි මං ආවේ ෆොරිනර්ස්ලා යාළුවෝ දෙන්නෙක් එක්ක හින්දා. එතන එළිය හිටිය කට්ටියට ඕන වුණා. ඒගොල්ලන්ගේ කොහේ තැනකට එක්කනේ. එහෙනම් බොරු කිව්වත් දන්නේ නැහැ. තනි කකුලෙන් ඉන්නේ මගේ යාළුවාගේ අවිෂ්කා. දැන් අපි යන්න හදන්නේ අලි ඉන්න තව පැත්තකට. දැන් අපි කෑම කන්න දෙලා ඉවරයි. ඉතින් පින්නවල ගොඩාක් අලි ඉන්නවා. ඉතින් ගොඩාක් ඉන්නේ ෆීමේල්ස්ලා. මේල්ස්ලා නම් වැඩි දැක්කේ නෑ. එදා ඉතින් අලි නෑවුවේ නැහැ. මොකද ගඟ ගොඩාක් පිරීලා තිබිච්ච ඉතින් ඉතින් අපි දැන් යන්න හදන්නේ. මොකද මගේ යාළුවෝ දෙන්නටම අලි බල්ලා ඇති වුණා. ඉතින් වත්සලක්කයි මදුයි තාම ආපු නැති හින්දා අපි එළියට ආවා. ඉතින් වත්සලක්කයි මදුයි ආවට පස්සේ එතන හිටපු අංකල් කෙනෙක් අපි එක්කන් ගියා. හර්බල් ප්ලාන්ටේෂන් කියලා ඒක ෆ්‍රී බලන්න තියෙන්නේ එහෙම කියලා. ඉතින් එතනට ගියාට පස්සේ අන්තිමට අපිට තේරුණා ඒගොල්ලන් බිස්නස් එකකට තමයි අපි එක්කන් ගියේ. ඉතින් එතන ගොඩක් ශ්‍රී ලංකන් අර ආයුර්වේදික් අයිටම්ස් ගොඩාක් තිබ්බා. ඒවා ඉතින් හොඳයි. එයා ඒව හොඳ එක්ස්ප්ලනේෂන් එකකුත් දෙනවා. ඉතින් ඔයාලත් ගියොත් ඔයාලා try කරලා බලන්න. ඉතින් ප්‍රොඩක්ට්ස් ගන්නත් පුළුවන්. ඉතින් එච්චර තමයි. ඒක අපිට බොන්න දුන්න තව නිකන් හර්බල් ඩ්‍රින්ක් එකක් ඒකේ වැනිලා නම් මනක් දාලා එහෙම කියලා. ඒක ඉතින් රහයි පොඩක් අමුතුයි. ඉතින් මදුගේ කකුලේ ගෑවා වීට් වගේ ශ්‍රී ලංකන් හර්බල් වලින් හදපු එකක්. ඉතින් ඔන්න දැන් ඔය ඒක මේවා කරලා පෙන්නන වෙලාව. ඉතින් ඒක ගොඩක් හොඳයි කියලා මදු කිව්වට කිසිම ඒකේ ඉන්ෆෙක්ට් උන්නේ නැහැ කියලා. ඉතින් ඒකත් හොඳයි. අපි ඒකත් බැලුවා. ඉතින් දැන් අපි යන්න හදන්නේ පින්නවල සූ එකට. ඉතින් පින්නවල සූ එකට ගියාම මම හිතුවා ඒකෙත් අලි ඉන්නේ කියලා නෑ. දෙහිවල සූ එකේ නැති සමහර සත්තුත් පින්නවල සූ එකේට ඒ වගේම ඒකේ තිබිච්ච ලස්සන මට වචන වලින් කියන්න බැරි තරම් ලස්සනයි. ඉතින් මේ තමයි ඒකේ එන්ට්‍රන්ස් එක. ඉතින් ඒකත් හරිය ලස්සනයි. ඉතින් අපි ටිකට් අරගෙන අපි බගි එක තමයි අපි ගියේ. මොකද ඒක ඇතුලේ ගොඩාක් දුර ඇවිදින්න තියෙනවා. අපිත් එක්ක ආපු ෆොරිනර්ස්ලා දෙන්න වැඩි මෙහෙ ඇවිදින්න නම් කැමති නෑ. ඉතින් අපිට ටිකට් ගන්න යන්න කලින් අම්බ විකුණන අංකල් කෙනෙක් හම්බෙලා අපි යාගෙන් අඹත් අරගෙන අම්බ රස විඳ යන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් මෙන්න මෙතනින් තමයි ටිකට් උයි බගියයි ඔක්කොම ගන්න තියෙන්නේ. ඉතින් අපි මෙතනදලා ටිකට් උයි බගියයි ගන්න එක හිටියා. ඉතින් අපේ බගියා මම මේ දුවල යනවා පිටපස්ස සීට් එක බුක් කරගෙන. ඉතින් ජයග්‍රහණය ලෙස මම මගේ සීට් එක කොහොම හරි ගත්තා. දැන් ඉතින් ඊට පස්සේ ඉඳලා ගමන ආරම්භ කරන්න තමයි යන්නේ. ඉතින් අපි දැන් කොහොමද ඉඳගෙන මුලින්ම බලන්න යන්නේ කවුද කියලා බලන්න. I also can't see.
ආපුවා ඔන්න කියන්නේ බබ්බා. කිවි අපි ඊට පස්සේ ගියේ මුව බලන්න. ඉතින් මම ඔයගලන්ට වීඩියෝ කරේ මෙන්න මෙහෙම තමයි. දෙහිවල නැති සත්තු ඉන්නවා. බූරුවා ඩොන්කි කියන්නේ බූරු. පුත්තලම් බූරුවෙකුත් ඉන්නවා අපිත් එක්ක. සිස්ටර් පුත්තලම් බූරුවා. අයි. කැරකිලා ආව අර අනිත් සත්තු ටිකත් මරලා. අපි දැන් කෙලින්ම ආවේ ෂීප්ලා බලන්න. ඉතින් මේ ඉන්නේ ෂීප්ලා එක අම්මගේ තමයි ඔක්කොමලා ඉන්නේ. චූටි පැටියෙකුත් හිටියා. ඉතින් මෙයාලගේ කොඩ්ඩි කපන කාලයක් තියෙනවා. ඔහොම මිස් කරේදී අපේ අංකල් කිව්වා. මෙයාලා එළියට ඇයි කියලා මේ වගේ දැල් ගහලා තියෙන මේ තවත් කොක්කු වර්ගයක්. ඌ තරු ලස්සන. ඌගේ ඔළුව උඩින් නිකන් පොඩි කූරු වගේ හරි ලස්සනයි. ඉතින් ඒක ලොකුට පැහැදිලිව ගන්න දෙන්නේ මෙන්න මේ නෙට් එක හින්දා. අපිට කිඹුල් ඇට සැකිල්ලක් හම්බුණා. ඉතින් මෙන්න මේ වගේ තමයි කිඹුල් ඇට සැකිල්ල තිබුණේ. කිඹුල් පිටරක් තිබුණා. පේන්නෙත් නෑ. ඉතින් මේ
එක තැනකවත් ඉන්න එක කිඹුලෙක්වත් පේන්නේ නැහැ. හොඳට බැලුවොත් විතරයි කිඹුල ටික පේන්නේ. මට ඒ ළඟපන්ත මලක් තිබිලා මම ඉතින් හැමෝටම දික් කරා කවුරුත් ගත්තේ නැහැ. අන්තිමට මම මල විසික් කරා. ඒක ඇස්සේ TikTok shoot එකකුත් ගියා. ඉතින් මම ඒකත් බල හිටියා. මේ ඉන්නේ හෝහපටුවා. හෝහපටුවා වගේ ඔබ කියලා අපි කියනවනේ. ඉතින් ඇත්තටම ඌ හරියම චූටි සතෙක්. ඌ දවල් කාලේ එන රිදිය ගන්න සතෙක්. ඇත්තටම කිව්වොත් පිටවල සුවේක මාරම ලස්සනයි. ඒ වගේම හරිම පිළිවෙලට ඒගොල්ලෝ ඒක තියාගෙන ඉන්නවා හස් කරලා. ඒ හැම පැත්තෙම බැලුවොත් හරිම නීට්. ඉතින් දෙහිවල සූ එක ගත්තොත් හරි පොඩි හැමතැනම එකලගේ හැපෙන්නේ. ඒ පිටවල ගොඩාක් ලොකුයි. ගොඩාක් තැන් තියෙනවා ඇවිදින්න. ඒත් මේ තැන කපල් එහෙම නෑ. අපි දැන් කොටි පැටව් බලන්න තමයි යන්නේ. පැටව් නෙමෙයි. ඒ කියන්නේ කොටියෝ දිවියෝ එතකොට ඔය වගේ එක රේන්ජ් කියන සත්තු ටික දැන් බලන්න යන්නේ. හරිම ලස්සනයි. ඒ වගේම හරිම ආඩම්බරෙන් ඉන්න සත්තු වර්ගයක්. Bria. Wow. Hi. Hello. Don't come. Stay there. We are traveling. දැන් අපි සමරේ ඉන්න පැත්තකට තමයි යන්න හදන්නේ. ඉතින් ගොඩාක් සමරේ හිටියේ නෑ අපි යන වෙලාවේ. ඒකට මේ පැත්තේ හරිය සමරේ ඉන්න තමයි මම හදලා දෙන්නේ.
යන්නේ. ඉතින් ගොඩාක් ලොකු ඉත්තෑව ඉන්නවා. කොහොමද ලොකු? ඒගොල්ලන් මේ පොල් ලෙලි ගහන ගමන් ඉන්නේ. ඉතින් ඒගොල්ලන්ට පොල් ගෙඩි දුන්නාම ඒගොල්ලෝ ලෙලි ගහනවලු. මකා මේ සිංහලෙන් කියන්නේ මකා. හලෝ. හොඳයිද? හායි. This love ප්‍රශ්න problem. අන්න යන්නේ. Baby. ඉතින් අපි ලන්ච් ගන්න ආවා බෙන්ට මේ දැනට. කැමරා ලොකුවට රහක් නෑ. හැබැයි ගොඩාක් වෙලා ගියා. මම හිතන්නේ පැයක් විතර ගියා කැම හැදිලා ඉන්න. අපිට ඒකෙන් අපේ වැඩ ටිකක් විතර ගොඩක් පහු වට වුණා. ඉතින් ඕගොල්ලෝ අපිට ටික හොඳ view එකකුත් තියෙනවා ඔක්කොම තියෙනවා අපි දන්නේ. එදා ඇයි එහෙම වුනේ කියලා. ඔන්න ඉතින් මගේ පින්නවල vlog එක නම් ඉවර වෙන්න යන්නේ. මම හිතනවා ඔයගොල්ලෝ enjoy කරා ඇති කියලා පින්නවල vlog එක. ආයෙත් තවත් ලස්සන vlog එකකින් හම්බෙමු. bye bye. wow! ඉවල නැති සතුත් ඉන්නවා. තිස්ත පුත්තලම් බූරුව. පින්නවල zoo එකේ සුන්දරත්. මක්